Hey everybody and welcome to the Path to Learn Spoken English. In this video, I will guide you how to use the present tense. Okay, මේකේ වර්තමාන කාලේ පාවිච්චි කරන හැටි කියලා දෙන්න. හරි guys, මුලටම මම දාලා තිනවා cut number 1 cut කියලා දාලා තිනවා. cut කෙනෙක් කපනවා. ඊට පස්සේ දෙවෙනි එකට fry කියලා දාලා තිනවා. ඊට පස්සේ තුන්වෙනි එක listen කියලා දාලා තිනවා. ඊට පස්සේ හතරවෙනි එක make කියලා දාලා තිනවා. පස්වෙනි එක remove කියලා දාලා තිනවා. කට් කියලා කියන්නේ කපනවා කියන එක. ඊට පස්සේ fry කියන්නේ බදිනවා කියන එක. listen කියන්නේ අහුම්කම් දෙනවා කියන එක. make කියන්නේ හදනවා කියන එක. පස්වෙනි එක remove කියන්නේ ගලවනවා කියන එක. හරිද? දැන් cut, fry, listen, make, remove කියන එකට අපි I කියන එක විතරයි use කරන්න පුළුවන්. මොකද I කියන එක තමයි use කරන්න පුළුවන්. අපි උදාහරණ කීපයක් බලමුකෝ. I cut every day. I cut every day. මම every day කියලා use කරන්නේ ඔයගලන්ට මේක පහසු වෙන්න. මොකද මේ වර්තමාන කාලේ කිව්වොත් ඒක අපි හැමදාම පුරුද්දක් වශයෙන් කරන එකනේ. ඒත් අපි every day කියන එක වචනේ use කරමු. I cut every day. පස්සේ I fry every day දෙවෙනි එක. I listen every day. I make every day. I remove every day. හරි guys, මෙතනදී මේ I cut, I fry, I listen, make, remove කියන වලට අපිට he, she, it කුත් දාන්න බෑ. නම කුත් දාන්න බෑ. I ඇරෙන්න. I විතරයි මේකට use කරන්න පුළුවන්. I cut every day, I fry every day, I listen every day, I make every day, I remove every day. හරිද? හරි. ඊළඟට තියෙනවා cuts කියලා. cuts, fries, listens, makes, removes. බලන්න අගට s ඇවිල්ලා තියෙනව නේද? ඒ s ඇවිල්ලා තියෙන්නේ අපි he, she, it, aunt, baby, mother, father. බලන්න ඒවා use කරද්දී ඒවා පාවිච්චි කරද්දී අපි අගට s එනවා. අගට s එනවා. ඒ he, she, it, aunt, baby, mother, father පාවිච්චි කරද්දී අගට s එනවා. Okay, හරි guys. උදාහරණ කීපයක් බලමු මේකෙත්. He cuts every day. He cuts every day. ඊට පස්සේ he fries every day. He fries every day. Mother listens every day. Mother listens every day. Baby makes every day. Baby makes every day. Mother fries every day. Mother fries every day. Baby removes every day. Baby removes every day. Aunt cuts every day. Aunt cuts every day. ඊට පස්සේ father makes every day. Father makes every day. පස්සේ she cuts every day. හරි guys. දැන් ඔයාලට පැහැදිලි ඇති කොහොමද මේ I සහ මේ he, she, it දාලා මේ verbs ටික අපි use කරන්න කියලා. අගට s එන්නේ මොන අගට s දාලා පාවිච්චි කරන්නේ මොන වචන මොන දාලාද කියලා වලට පැහැදිලි ඇති කෙනෙක්. I නැත්නම් he, she, it දාලා පාවිච්චි කරන්න කියන එක ඔබට දන්නවා ඇති. ඕකේ. ඔයගලන්ට අපහැදිලි තැන් තියෙනවා නම් මේකේ මට කමෙන්ට් එකක් දාන්න මම ඔයගලන්ට පැහැදිලි කරනවා.